ඔයාල හැමෝම සාදරෙන් පිළිගන්නවා පසීවි ටෙක්නික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඩයලොග් සිම් එකක් යූස් කරන ඔයාටත් නොමිලේම ඩේටා ලබා ගන්න පුළුවන් සුපිරි ක්‍රම කිහිපයක් ගැන. ඉතින් මේ ක්‍රම හරහා ඔයාගේ සිම් එකට ඔයාට GB 5 GB 10 වගේ ලොකු ඩේටා ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හරියනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ විදිහට ඔයාගේ ඩයලොග් සිම් එකටත් නොමිලේම ඩේටා ලබා ගන්න කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා අපේ channel එකට කරන උදව්වක් විදිහට. මෙන්න මේ පහළ තියෙන subscribe button එක click කරලා ඊට පැතින bell icon එක තෝල් press කරලා තියාගන්න. එතකොට මම ගෙන වීඩියෝ ආග ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක අපේ channel එකට කරන ලොකු උදව්වක්. හරියනම් තවත් කතා නොකර මෙන්න මේ පහළ තියෙන like button එකත් press කරගෙනම අපි යමු වීඩියෝ එකට. Go, 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 go. හරියනම් දැන් අපි බලමු ෆ්‍රී ඩේටා දිනා ගන්න පුළුවන් පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් ඔයා ඒකට My Dialog application එක download කරගන්න ඕනේ. ඉතින් ඔයා ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට Google Play Store එකට හරි Apple App Store එකට හරි ගිහිල්ලා මෙන්න මේ විදිහට My Dialog app කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට My Dialog app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මේ application එක download කරලා නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ හරහා ලේසියෙන්ම ඔයාගේ phone එකට My Dialog app එක download කරන්න. ඉතින් මේ විදිහ මම මේක download කරගෙන ඉන්නේ. ඒකින්ද මම මෙතනින්ම මේ app එක open කරගන්නවා. ඉතින් ඔයා පළවෙනි වතාවට My Dialog app එක use කරන කෙනෙක් නම් ඔයාගේ dialog number එක දීලා ලේසියෙන්ම මේ My Dialog app එකට sign in වෙන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි බලමු My Dialog app එක හරහා නොමිලේ data ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම My Dialog app එකට ආවට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා පහළට ආවට පස්සේ මෙන්න මේ විදිහට flash offers කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ CMO කියන කුඩ එකපාරක් click කරගන්න ඕනි. හරි ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට My offers කියලා දැනට ඔයාගේ SIM එකට active වෙලා තියෙන data offers බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් මෙතනට ආවට පස්සේ දැනට මගේ SIM එකට ඇක්ටිව් වෙලා තියෙන offers මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි එක්සැම්පල් එකක් විදිහට පළවෙනි offer එක ගැන කතා කරොත් ඔයා මෙන්න මේ රුපියල් 500 පැකේජ් එක ඇක්ටිව් කරොත් ඔයාට ඊට අමතරව free GB 10.3ක ලොකු data ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 158ක් මේ SIM එකට ඇක්ටිව් කරාම ඊට අමතරව GB 8.9ක් වගේ ලොකු data ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක ගොඩක් හොඳ offer එකක්. මොකද මෙන්න මේ වගේ ගානකට අපිට GB 8.9ක් කියන්නේ ගොඩක් හොඳ ඩේටා ප්‍රමාණයක්. ඉතින් මේ offers ගැන කතා කරොත් මේ offers පැය 24 වෙනස් වෙන නිසා ඔයාලට දවසින් දවස ගොඩක් හොඳ offers ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ ලොකු ඩේටා ප්‍රමාණ වලට ෆ්‍රී දිනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යටට આવොත් අපිට මෙන්න මේ වගේ තවත් බෝනස් offers කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ offers වලින් අපිට ගොඩක් ලොකු ඩේටා ප්‍රමාණ ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයාත් My Dialog app එකට ඇවිල්ලා My offers යටතට ඇවිල්ලා බලන්න ඔයාටත් මොන offers ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ offers ඇක්ටිව් කරගෙන මේ offers හරහා නොමිලේ ඩේටා දිනා ගන්න. එහෙනම් දැන් අපි බලමු අපිට නොමිලේ ඩේටා ලබා ගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් ඒකට ඔයා Wow app එක download කරගන්න ඕනේ. ඉතින් ඔයා දැනට මේක download කරලා ඉන්න කෙනෙක් නම් ආයෙමත් download කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් Google Play Store එකට ගිහලා මෙන්න මෙතන search bar එකේ Wow කියලා search කරගන්න. ඉතින් මෙන්න විදිහට Wow කියලා search කරගත්තට පස්සේ මෙන්න විදිහට මේ application එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මේක download කරලා නැති කෙනෙක් නම් ඔයාට මෙන්න මේ හරහා මේක eSIM download කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙද්දි මම මේක download කරලා තියෙන හින්දා මම මෙතනින්ම මේක open කරගන්නවා. ඉතින් ඔයා පළවෙනි වතාවට Wow application එකත් use කරන කෙනෙක් නම් ඔයාගේ Dialog mobile number එක දීලා ලේසියෙන්ම මේකට log වෙන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපේ Wow app එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් දැන් අපි බලමු මේ Wow app එකෙන් අපි නොමිලේ data ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට උඩින් win MB 150ක් කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඇවිල්ලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පහළට එන්න. ඉතින් පහළට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන free zone කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ free zone කියන එකට එකපාරක් click කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට free zone කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට MB 150ක් free ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙදී නම් මේ offer එක ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට MB 10කුත් free ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ free zone offers ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම උදේ 8ට කලින් මෙන්න මේ free zone කියන එකට ඇවිල්ලා මේ offers ලබා ගන්න පුළුවන්. මොකද ගොඩක් දෙනෙක් මේ offers claim කරන හින්දා මේ offers ඉක්මනට ඉවර වෙනවා. ඒකින් ඔයාලට පුළුවන් උදේම මෙන්න මේ offers claim කරගන්න. එහෙනම් දැන් අපි බලමු මේ Wow app එකෙන් අපිට තවත් data ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට අපිට 5GB කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හරවට GB 5ක් වගේ ටිකක් ලොකු data ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න විදිහට විනර්ස්ලා 20 දෙනෙක් තෝරලා අපිට GB 5ක් ලබා දෙනවා කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් අපිට ප්‍රශ්න ටිකක් අහනවා. මෙතනින් අපිට මේකට උත්තර දෙන්න තමයි තියෙන්නේ. හරිද මම මේකට උත්තර දුන්නේ. ඒ උත්තරේ හරි. ඉතින් ඔයා මෙන්න විදිහට මේ questions වලට correct answer එක දීලා ඔයාට පුළුවන් මෙන්න මේකට like කරන්න. ඉතින් ඔයාට කැමති නම් මේක share කරලා මේකට comment එකක් උනත් දාන්න පුළුවන්. හරි ඊළඟට අහලා තියෙන මෙන්න මේ වගේ තවත් ප්‍රශ්නයක්.
හරි ඉතින් ඒකටත් මම උත්තර දීලා මේකටත් මෙන්න හිතට ලයික් එකක් දාගන්නවා. ඉතින් මෙන්න හිතට මම මේ ප්‍රශ්න තුනටම දැන් උත්තර දීලා මෙන්න මේ ඔක්කොටම ලයික් කරා. ඉතින් ඔයාලටත් කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා මේ ප්‍රශ්න ඔක්කොටම හරි උත්තරේ දීලා මෙන්න මේක ෂෙයා කරලා කමෙන්ට් කරන්න. ෂෙයා කරලා කමෙන්ට් කරන්න. ඉතින් ඊට පස්සේ ඩයලොග් එක විසින් විනස්ලා 20 දෙනෙක් තෝරලා එන්නේ විනස්ලා 20 දෙනාට GB 5 බැගින් ලබා දෙනවා. හරි ඉතින් ඊට අමතරව WoW app එකේ නොමිලේ ඩේටා ලබා ගන්න පුළුවන් ක්‍රම ගැන කතා කරොත් මෙන්න මේ ගේම් ඒරියා කියන එකට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ ගේම්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් play and win කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් ගියාම මෙන්න මේ විදිහට ගේම්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ එක එක ගේම් ප්ලේ කරලා නොමිලේ ඩේටා ලබා ගන්න. ඉතින් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම ගේම් එක තමයි මෙන්න මේ මෙගාරන් 2 කියන එක. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලා අපිට නොමිලේ ඩේටා ලබා ගන්න පුළුවන්. මොකද මේ ගේම් එක අපිට අනිත් ගේම්ස් වලට ගොඩක් ලේසියෙන් ප්ලේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙන ආපු වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක නම් ආවේ ඩයලොග් සීන් එකක් තියෙන ඔයාටත් නොමිලේම ඩේටා ලබා ගන්න පුළුවන් සුපිරිම ක්‍රම කීපයක් ගැන. ඉතින් යාළුවනේ මේ වීඩියෝ වලට පොඩ්ඩක් හරි වැදගත් වුණා කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් ඔයා මගේ channel එකේ වීඩියෝස් බලන්නේ පහළ තියෙන subscribe button එක click කරලා නෙවෙයි නම් අමතක නොකර මෙන්න මේ පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙලා තින්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස් පහළ comment එකක් විදිහට දාන්න යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න කියලා මතක් කරනවා. හරිනම් මේ වගේම තවත් සුපිරිම සුපිරි වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝටම සුබම සුබ දවසක්.